කොහොමද ඉතින් අද අපි ගහන්න යන්නේ Minecraft survival එක. ඉතින් මම දැන් අලුතින්ම මැප් එකක් හැදුවා. අර 1.26 සීන් එක හරියන්නේ නැහැ බං. ඒක පොඩ්ඩක් ලැග් වෙන්න බලනවා. ඊට පස්සේ මම දාගත්තා 1.21 අප්ඩේට් එක ඒකට. ඉතින් අපි ඒක ගහලා බලමුනේ. මේකේ තරක වගේම තියෙනවා. කිසි වෙනසක් නැහැ. පොඩි පොඩි දේවල් වෙනස්කම් තියෙන්නේ. අපිට අද තියෙනවා ගෝල්ස් 4ක්. ගෝල්ස් 4ක් තියෙනවා. ඉතින් මේ අංක 1 අපිට ෂෙල්ටර් එකක් ඕනේ. කියන්නේ අපි බේස් එක හදාගන්න ඕන. අංක 2 ටූල් සෙට් එක හදාගන්න ඕනේ ස්ටෝන් හෝ අයන් වලින්. ඊට පස්සේ අංක 3 අපි හදාගන්න ඕන ෂුගර් කේන් ෆාම් එකක්. ඒක ඉස්සරහට ඕන වෙනවා. අංක 4 ඒක නම් පුළුවන් වෙයිද දන්නේ නැහැ. විලේජ් එක හොයාගන්න ඕන. ඉතින් මේ ෂුගර් කේන් වලිනුත් වැඩ ගොඩක් කරන්න පුළුවන් මේකේ අපිට. අංක 1 ෂුගර් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා යූස් කරන්න පුළුවන් කේක් හදන්න. කේක් හදන්න නම් මම මේකේ තියෙන රෙසිපි ගොඩකට ෂුගර් පාවිච්චි කරනවා. පෝෂන්ස් හදන්නත් ගන්නවා. ඊට පස්සේ අපිට ආයි මේවා මේ පේපර් හදන්න යූස් කරිය හැකි. පේපර් හදන්නේ මේකේ අපි බේසික්ම විදිහට කතා කරොත් Minecraft එකේ අපි පේපර් යූස් කරන්නේ ප්‍රධාන වැඩවල් දෙකකට විතරයි. එකක් එන්චාන්ටිං වලට, අනිත් එක මේ එන්ඩර් ඩ්‍රැගන් බීට් කරලා එලයිටර් එක ගත්තම ෆයර්වර්ක් රොකට් හදාගන්න. අපි පේපර් වලින් බුක්ස් හදලා ඒවා යූස් කරනවා මේ එන්චාන්ටිං වලදී. විලේජර්ස්ලා එක්ක ට්‍රේඩ් කරන්න එහෙම. ඒ බලංකො මේ සමහර බලවුම් එකේ පොඩි නියම් පොඩි. අනේ කුකුලෙක්. මම පට්ටම කැමති නෑ මේ ඔරිජිනල් ක්ලාසික් එකේ හිටිය සත්තු ටික මේ විදිහට පාටවල් මාරු කරලා බයෝම් මෙහෙම බයෝම් එකට. ඒක නිකන් සෙට් නෑ මට. කුකුලෝ. රයිට්. අපි වුඩ් ගමුනේ. ඕක් ගහගමු වුඩ්. ෂීප්ලත් ඉන්නවා මෙතන. අපිට ඒ කියන්නේ බෙඩ් එකක් හදාගන්න එච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. කයි රයිට්. ඒ වුඩ් නම් ඇති වී අපි හදාගන්න ඕන දැන් ක්‍රාෆ්ටින් ටේබල් එක. ක්‍රාෆ්ටින් ටේබල් එක ස්ටික්ස් ටිකකුයි. මේක මෙහෙම තිබ්බා. පිකැක්ස් එක හදාගන්න ඕන. වුඩ් වලින් හදද්දි පිකැක්ස් එකක් විතරක් හදුවා නම් ඇති. රයිට්. 9ක් තියෙනවා ඇති. අපි හදාගන්න ඕන දැන් x එකයි pickaxe එකයි එච්චරයි ඉතින් basically. or sheep. අනිත් එක තමයි මේ Minecraft එකේ උඩ පැනලා ගහද්දි මෙහෙම ඔහොම ජම්ප් කරලා ගහද්දි මේ කරන ඩැමේජ් එක වැඩි. පට්ටම ඩැමේජ් එකක් කරනවා. මේ normal අපි normal මේ මෙහෙම ගහනවට වඩා ඔයාලට පේනවා ඇති මේ මෙහෙම උඩ පැනලා ගැහුවම මේ ඩැමේජ් එක වැඩි. තරු විසෙනවා වගේ පේනවා. ඒ කියන්නේ පට්ටම ඩැමේජ් එකක් වෙනවා උඩ පැනලා ගැහුවම. අර දැක්ක තරු වගේ විසිරෙනවා. රයිට්.
ලාම කෙනෙකුත් ඉන්න. රයිට්. උත් හරි. ඔය කොයි පැත්තට අර පැත්තට යන්නේ? මොකක් හරි දැක්කා. මම හිතුවේ මේ රුයින් පෝර්ටල් එකක් තියනවා කියලා නේ. ඒ වගේ එකක් දැක්ක රුයින් පෝර්ටල් එකේ ෆ්‍රේම් එක වගේ. බේස් එක හදන්න හොඳ තැනක් හොයාගන්න බෑ. මේක මම අහන්නේ ෆයර්ෆ්ලයි ග්‍රාස්ද මොකක්ද එකක්. ඔකට කියන්නේ මම මතක නැහැ. ෆයර්ෆ්ලයි ග්‍රාස් හරි ෆයර්ෆ්ලයි බුෂ් හරි මොකක් හරි එකක්. මම හිතුවේ කේව් එකක් කියලා. අතන හොඳ තියනනේ පොට්ට. අර පොට්ට න හොඳයි. බේස් එකක් ගහන්න. ඌරු පවුලක්. මූ බය වෙලා දුවනවා. ගෝතයා. right. අම්බෝ අර කන්ද බලහන්කෝ. අපි කන්දුල ගහමු බේස් එක. කන්දුල නිකන් බේස් එක සුපිරියට තියෙයි. ජංගල් බවුම් එකකුත් තියෙනවා. ජංගල් බවුම් එකක් තියෙනවා කියන්නේ අපිට ජංගල් ටෙම්පල් එකක් හොයාගන්න පුළුවන් වෙයි. අපි අම්මලට කන්දුඩ මොනවද තියෙන්නේ බා. කන්දුඩ ෆ්ලැට් ඒරියා එකක් හදලා අම්මට හුඩු කේව් එකකුත් තියෙනවා. ලාවක් තියෙනවා. නේද පොරල් එකක් එහෙම ගහන්න ගියාම ලේසි වෙයි. මොකද වතුර වැඩක් නැහැ. අපි ආපු ගමන යමු කන්දුරට. දැන් උඹලා බලන්න ඇති මම මේ අනේ යන දන මස් වැද්ද වගේ සත්තු මරන්නේ ඇයි කියලා. ඇත්තටම කියනවා නම් කෑමෝන. තේරෙනවා. කෑම නැතුව ජීවත් වෙන්න බැහැ සුද්දා. අම්මට හුඩු වැටෙනවා එහෙම. අපි ෆර්නස් එකක් හදාගත යුතුයි. කෑම හොයාගන්න බෑ. හොයන්න නැතුව කන්න හොඳ නෑ. බඩේ අමාරුව හැදේ. right